අමාත්‍යාංශයේ නිලධාරීන් මේ පැමිණ සිටින සියලුම දෙනාගෙන් අවසරයි. අද ඇත්තටම රටක් විදියට ආඩම්බර වේ යුතු දවසක්. නමුත් මේ කතාව සම්පූර්ණයෙන් අපේ රටේ හැමෝම දන්නවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද මමත් ධම්මික පෙරේරා මහත්මයාව හම්බුනේ මීට මාස 7-8කට කලින්. එතකොට තමයි දැනගත්තේ ලංකාවේ මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. ඇත්තටම අපි එදා කතා කරේ බයිසිකලය ගැන, ඉලෙක්ට්‍රික් බයිසිකලය ගැන. නමුත් අද ඔබ කණ්ඩායම විශේෂයෙන්ම ලංකාවේ තාක්ෂණයේ ලංකාවේ ඉංජිනේරුවරු මේ ඉදිරිපත් කරන භාණ්ඩය අපේ රටේ නව පරිච්ඡේදයක් ඇති කරන්න පුළුවන් කියන විශ්වාසය මටත් අද දැනුණා. මොකද ලංකාවේ වාහන එකලස් කිරීමේ කර්මාන්තය පිළිබඳ පහුගිය ටිකේ අපි ගොඩක් කතා බහ කරා. ඒ වගේම හොඳ නරක ප්‍රතිචාර ලැබෙමින් පවතින. ඒ නිසා විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා කර්මාන්ත අමාත්‍යාංශය පහුගිය කාලේ කාර්මික සංවර්ධන මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ කර්මාන්තේ නගා සිටවන අවශ්‍ය කරන තාක්ෂණික පදනම එහෙම නැත්නම් ප්‍රතිපත්තිමය පදනම දාලා දීලා තියෙනවා. ඒතර ඒකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙන්නේ KD රයිස් ආයතන. ඉතින් ඒ වගේම තවත් ආයතන කීපයක් මේ වෙනකොට ලංකාවේ චැසි නිෂ්පාදනය කරලා උපරිම අගය එකතු කිරීමේ හැකියාවට ළඟා වෙලා තියෙනවා. ඉතින් මේක රටක් විදියට නිෂ්පාදන ආර්ථිකයට යන ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන රජයකට හොඳ ආරම්භයක්. නැත්නම් මේවා මුල ඉඳලා පටන් ගන්න වෙනවා. හැබැයි අපි දන්න දේ තමයි මීට කලින් කතා කරා වගේ අනෙකුත් ආර්ථික ප්‍රතිපත්ති අනෙකුත් බදු ප්‍රතිපත්ති රටේ නිෂ්පාදන කර්මාන්ත බිහි කරන්න තාම සුදුසු නැහැ. ඒතර පහුගිය අවුරුදු 20-30ෙම අපේ රටේ තිබ්බේ ආනයනයට ප්‍රමුඛත්වය දෙන දේශීය කර්මාන්ත අධෛර්යමත් කරන ආර්ථික ප්‍රතිපත්ති. එතකොට නිෂ්පාදන ආර්ථිකය බිහි කරන්න ඕන නම් අපේ රට මීට වඩා ඉහළ තැනකට ගන්න ඕන නම් අපිට විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන සාධාරණ බිමක්, සම බිමක් සකස් කරලා දිය යුතු වෙනවා. විශේෂයෙන්ම කර්මාන්තකරුවෝ ඉල්ලන්නේ නැහැ අද බදු පනවලා ආනයන නවත්තන්න. ගොඩාක්ම කර්මාන්තකරුවෝ ඉල්ලන්නේ යෙදවුම් වලට තියෙන බදු අයින් කරලා දෙන්න. එතකොට අපිට මේ තරගයට එන්න පුළුවන්. තාක්ෂණය අතින් අඩුවක් නැහැ. හැකියාව අතින් අඩුවක් නැහැ. ඒ වගේම මේ කර්මාන්ත වලට අවශ්‍ය කරන තාක්ෂණය ලබා දෙන්න රජයට වැඩපිළිවෙලක් තිබිය යුතු වෙනවා. දැන් මේ අවස්ථාවේදී ලංකාවට ඉදිරිපත් කරන ලංකා ජනතාවට ඉදිරිපත් කරනවා වගේම ඔබතුමා විදේශ රටවල් වලටත් මේ නිෂ්පාදන යවනවා. මේක තමයි ලංකාවේ කර්මාන්තකරුවෝ අද තේරුම් ගත යුතු දේ. මොකද තමන්ගේ ගුණාත්මක භාවය, තමන්ගේ ඵලදායීතාවය වැඩි කරගත්තේ නැත්නම් අපිට කවදාවත් ආනයනික භාණ්ඩ එක්ක තරඟ කරන්න හම්බෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් මෙතනම තියෙනවා. මොකද ඒ යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකම තමයි ලෝකලිත් අපිට හම්බෙන්නේ. ඒ නිසා මේ කර්මාන්තය මෙතනින් එහාට යනකොට ඔබතුමාගේ නිෂ්පාදන වලට අවශ්‍ය කරන පිරිවැය, අද තියෙන පිරිවැය අවම කරගන්න අපි එකතු වෙලා කටයුතු කරන්න කාර්මික සංවර්ධන මණ්ඩලය විශේෂයෙන්ම කර්මාන්ත සහ ව්‍යවසායකත් අමාත්‍යාංශ විදිහට අපිත් ඔබ වගේ තවත් නිෂ්පාදන කරුවන් ධෛර්යමත් කරන්න මේක හොඳ ආරම්භයක් විදිහට සලකනවා. රජයක වක්කීම වෙන්න ඕනේ අර කිව්වා වගේ පහසුකම් සැපේම වගේම අපිට පුළුවන් වෙන්න ඕනේ දිනෙන් දින මේ නිෂ්පාදන වල පිරිවැය අඩු කරන්න එකතු වෙලා කටයුතු කරන්න. එතකොට දැන් සමාජයේ පුංචි දුර්මත ටිකක් තියෙනවා. ඒ ටිකටත් අපිට දැන් සටන් කරන්න වෙනවා. ඒක කාලාන්තරයක් තිස්සේ ඇදිච්ච ඒවා. ලංකාවේ හදනේම ක්වොලිටි මදි. එහෙම මානසික තත්ත්වයක් තියෙනවා අපේ සමාජයේ.
හැබැයි ඒ පිටරටින් ගෙන්නන වාහනත් අපි වගේ රටකම assemble වෙනවා කියලා ජනතාව දන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ රටේ තිබ්බ මේ ප්‍රතිපත්තිමය ගැටලු නිසා තිබ්බ කර්මාන්ත ශාලා කීපයක් වැහිලා ගිහින් තියෙනවා. අපි හදපු මොඩල්ස් කීපයක් රටක් විදිහට හදපු වාහන අතහැරිලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ හිතේ තියෙනවා මේ දේශීය වාහනයකට නැත්නම් දේශීයව නිපදවන බයිසිකලයකට වගේ වාහනයකට අපි ආයෝජනය කළොත් ඒකේ දිගු කාලීන සහාය ආෆ්ටර් සේල් සර්විස් එක කොහොම වේද කියලා සැකයක්. මේවා අපිට තියෙන චැලෙන්ජස්. මේ චැලෙන්ජස් අපි ඔක්කොම එකතු වෙලා මුහුණ දෙය යුතු තත්ත්වය. ඒ වගේම වාහන එකලස් කරන ආයතන වලටත් අපේ IDB එකේ නිශාන්ත මහත්මයා කිව්වා වගේ දැන් හිතන්න කාලයක් ඇවිත් තියෙනවා මීට වඩාගේ කොහොමද අපි එකතු කරන්නේ. අපි මේ අවස්ථාව පාවිච්චි කළා කොහොමද මේ රටේ අගේ එකතු කිරීම 150කට එහා ගන්න කියන හිතන්න. ඒ සඳහා අවශ්‍ය කරන උපරිම සහාය කර්මාන්ත අමාත්‍යාංශයේ විදියට අපි දෙන්න සූදානම්. ඒ වගේම තමයි මේ රටක කර්මාන්තයක් දිනු කරනවා නම් ඒ රටට ඒ කර්මාන්තයට ප්‍රමුඛත්වය කර්මාන්ත අමාත්‍යාංශයෙන් විතරක් ලැබිලා වැඩකුත් නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන රාජ්‍ය දායකත්වය සහාය විශේෂයෙන්ම දැන් අපිට අපනයන සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ යටතේ කමිටුවක් තියෙනවා. ඒ කමිටුවට අපනයන කර්මාන්තයකට යොමු වෙලා ඉන්න ඔබතුමාලගේ ආයතන වගේ ආයතන වල ගැටලු ඉදිරිපත් කරන්න දැන් අවස්ථාවකුත් තියෙනවා. මීට කලින් අමාත්‍යාංශ වෙන වෙනම වැඩ කරා නම් නව රජය යටතේ මේ අමාත්‍යාංශ සියල්ලම ජාතික අරමුණක් කරා යන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපිත් මීට කලින් කතා කරලා තියෙනවා තව ගැටලු කිහිපයක් තියෙනවා විසඳ ගන්න. ඒ කියන්නේ අවබෝධයක් අපිට හොඳට තියෙනවා. අපිත් කර්මාන්ත අමාත්‍යාංශ විදියටත් ඔබතුමාලාගේ ඉන්න සටනේම තමයි ඉන්නේ. එකක් මේ රට සෛරීත්වය නැති කරගත්ත රට. දශක ගානක් තිස්සේ පංකොලොත් භාවයට පත් වෙලා තමන්ගේ රටේ තීරණ තමන්ට ගන්න බැරි තරමට බෙලහීන වෙච්ච රාජ්‍යයක් තමයි අපි බාරගන්නේ. ඒතර මේ ආර්ථික සායකරණය කරගෙන අපි තව පිම්මක් පනින්න ඕනේ දකුණු කොරියාව වියට්නාමය වගේ ප්‍රතිපත්ති නිර්මාණය කරලා ලෝකේ ජයග්‍රහණය කරන්න. අපි හිතනවා මෙතෙක් තමන්ගේ ශක්තියෙන් ධෛර්යයෙන් අල්ලන් හිටපු කර්මාන්තකරුවෝ ඔබතුමාලා අපිත් එක්ක හයියට ඉදිරි අවුරුදු කිහිපෙත් හිටියොත් ඉන්නවා කියලාත් අපිට විශ්වාසයි. ඒ සමග අපිට මේ නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන සමස්ත ප්‍රතිපත්ති ප්‍රමාණය නිර්මාණය කරගන්න හැකියාවක්. දැන් අපි ඉන්නේ කොටුවක් ඇතුළේ. ඒ කොටුවේ කොහෙන්වත් එළියට පනින්න බැරි විදිහට අපිව හිර කරලා තියෙනවා. අයවැය හිර කරලා, බදු ප්‍රතිපත්ති වලින් හිර කරලා, ආනයන ප්‍රතිපත්ති වලින් හිර වෙලා. ඒ නිසා මේක සාමූහික ප්‍රයත්නයක්. ජනාධිපතිතුමා හැමදාම කියන්නේ සාමූහික ප්‍රයත්න. අපේ අරමුණ තියෙන ඩොලර් මිලියන 45ක අපනයන ආර්ථිකයට. අපේ අරමුණ තියෙන්නේ ආනයන ප්‍රමාණය හැකි තරම් අඩු කරන. ඒක තමයි රජයේ ප්‍රතිපත්ති. එතකොට ඒ සඳහා ඔබේ ආයතනයේ දෙන දායකත්වය මෙපමණයි කියලා මට කියන්න බෑ. එක පැත්තකින් ආදර්ශ, අනික් පැත්තෙන් දැනටමත් ඔබතුමාලා කරන අපනයන ප්‍රමාණයෙන් ලංකාවට ලැබෙන ඩොලර් ප්‍රමාණය, අනික් පැත්තෙන් ගත්තොත් ආනයන ආදේශකයක් විදියට අපේ රටේ ජනතාවට හොඳම ගුණාත්මක තත්ත්වයෙන් යුතු නිෂ්පාදනයක් බිහි. ඔය කාරණා තුනම ගත්තොත් මේ ආයතනයේ මෙතෙක් කල් ඔබලා ගත්ත වෙහෙස රටේ දීර්ඝ ඉතිහාසයක ඓතිහාසික පරිච්ඡේදයක් බවට පත් වෙනවා නොඅනුමාන. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ උපරිම සහාය නියෝජකතුමා විදියටත් ඇමතුමා විදියටත් කර්මාන්ත අමාත්‍යාංශ ලබා දෙන බවත් මෙතෙක් මහේෂ් මහත්මයා ඇතුළු අපේ නිලධාරීන් ඔබතුමාලට දීපු දායකත්වය, IDB එකෙන් ලැබුණු දායකත්වය වෙනද වගේම ශක්තියෙන් ලැබේ කියන විශ්වාසයක් මට තියෙනවා. ඉතින් මේ පණිවිඩය ජනතාවට අරන් යන්නත් ටිකක් නිර්මාණශීලී වෙමු. අපි පොදුවේ
බලමු කොහොමද මේ මාකටිං කෑල්ල කොහොමද මේ sannivedana අපි කරගන්නේ? මොකද මේ ජනතාව තමයි මේක ඉල්ලන්නේ. මේක කොච්චර අපි උඩින් තල්ලු කරත් පහළට යන්නේ. පහළින් මේක ඉල්ලන්නේ. පහළින් ඉල්ලනකොට ප්‍රතිපත්තිත් වෙනස් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. දැන් ඔබට පේනවා ආනයනික වාහන සඳහා මොනතරම් උනන්දුවක් තියෙනවද? අන්නේ උනන්දුව මේ බයිසිකලයටත් හදාගන්න එක තමයි අපිට තියෙන අභියෝගය. ඉතින් ඒ අභියෝග ජයගත් ඔබතුමාලා මෙතෙක් දුර ඇවිල්ලා තියෙනවා. ඒ අභියෝග වලට සහායක් වෙන්න අපිත් ඉදිරියේ ඔබතුමාලාත් එක්ක සිටිනවා කියන විශ්වාසය ලබා දෙමින් මගේ වචන සල්ප නිමා කරනවා. බොහොම සුවපත්.